හැමෝටම සුබ දවසක් වේවා. වෙල්කම් බෑක් ටු මයි channel. අද මම බලාපොරොත්තු වුණු විදිහට the European blue card පිළිබඳව වීඩියෝ එකක් දාන්න මට බැරි වුණා. මොකද මම ඔෆිස් එකේ ගොඩක් full immersion වෙලා හිටියේ. ඒක නිසා මම කොහොම හරි ඒක ගැන මම කරගාටු වෙනවා. ඒ වගේ මම කොහොම හරි මේ සතිය ඇතුළත මම එක රෙකෝඩින් කරලා ඔයගොල්ලන්ට පෙන්නන්නම් කොහොමද කියලා දාන්නේ. ඒ එක්කම මට ඔයගොල්ලෝ දාපු හැම කමෙන්ට්ස් එකම මම බැලුවා. මම මේ වීඩියෝ කීපයක් දැම්මා අර ලෝකේ වටේ සුදන්තගේ ස්වීඩන් ඩ්‍රීම් කතාව ගැන. වීසා 5010 පයිතම් කෝස් එකක් කරලා ස්වීඩන් යන්න පුළුවන් කියලා. කීපු එක්කෙනෙක් නෑ. හැබැයි ගොඩක් කට්ටිය ගැන විශ්වාස කරලා මෙඩිසින් ෆැකල්ටි හිටපු ස්ටුඩන්ට්ස්ලාත් ඔය ගැන විශ්වාස කරලා අන්තිමට මේ මිනිසුන්ගේ අසරණ වෙලා ඒ මිනිසුන්ගේ කාලේ නිකන් බොරු බලාපොරොත්තු දාගෙන හිටියා. අන්තිමට මේකෙන් දිනුනේ කවුද? මේකෙන් දිනුනේ ලෝකෙ වටේ සුදන්ත. මොකද එයා එක පාටම 10 බර ගානක් දායක සභාවක් ගත්තා. මේ දායක සභාවෙන් ඊට පස්සේ දැන් ආය පෝෂණය වුණා. එච්චරයි වුණා නේ. අහිංසක අසරණ මිනිස්සුන්ට බොරු බලාපොරොත්තු දීලා මිස්ලීඩින් කරා. ඉතින් මම හිතුවේ එච්චරයි. මම හිතුවේ ඒක විතරයි කියලා කරේ. ඒ වුණාට මේ මීට වඩා කපටි නරි දෙයක් මෙයා වංචාව මෙයා කරලා තියෙනවා. මම ඒක ගැන ඔයගොල්ලන්ට කියන්නම්. මෙයාගේ YouTube නාලිකාවට ගියාම බලා ගන්න පුළුවන්. මේකේ මෙයාගේ description එකේ තියලා තියෙනවා ශ්‍රී ලාංකික ඔබට ලෝකෙට පිවිසෙන නිවැරදි පාර පෙන්වන සොරුන්ට තක්කඩියට හසුවීම වළක්වන ශ්‍රී ලංකාවේ හෙට දවස වෙනුවෙන් අදහස් දක්වන ඔබේම YouTube නාලිකාව. අයියෝ නිකන් මෙයා නිකන් මේ මාදරේ තෙරේසා කල්කුත්තා වගේ කතා කරන්නේ. දැන් මම හිතුවේ මෙයා මේ ස්වීඩන් කතාව අර මිනිස්සු හන්දලා මුළු ස්වීඩන් වල ජනගහනය මිලියන 10 වීසා 50000ක් දෙනවලු ලීගල් යන්නේ. ඒතකොට 50000 අවුරුදු දෙක තුනකින් ලක්ෂ දෙක තුන වෙන්න පුළුවන්. මොකද හස්බන්ඩ් ගෙන්න ගන්න පුළුවන්, වයිෆ් ගෙන්න ගන්න පුළුවන්, ඊට පස්සේ ළමයි ආයෙත් ගන්න පුළුවන්. යකෝ දැන් මේ මිලියන් 10 ඉන්න රටේ ලක්ෂ දෙක තුනක් ලංකාවේ වෙනවා අවුරුදු දෙක තුනක් යන කලින්. ඉතින් ඕක ඇත්තද ඕවා? ඇයි එහෙම බොරු කියන්නේ? ඇයි එහෙම සුරංගනා කතා කියන්නේ? ඇයි එහෙම මිනිසුන්ට බොරු බලාපොරොත්තු දීලා මිනිස්සු අන්දලා පෝෂණය වෙන්නේ? දැන් මෙහෙට කොරාට ආව නම් එයාට පුළුවන් නේ කම්කරු රස්සාවක් කරලා ජීවත් වෙන්න. මොකද මේ ක්වොලිෆිකේෂන් නැත්තා මේ ඔහම අහිංසක මිනිසුන්ට බොරු වාතල් දෙන්න හොඳ නෑනේ. ඒක පවක්නේ. මේ එහෙම හිතන්නේ නැහැ. ඊට පස්සේ මට දාපු කමෙන්ට්ස් වල එක්කෙනෙක් ගොඩක් කට්ටිය මෙයාට බැනලා තිබුණා. එක්කෙනෙක්ගෙන් මම කතාවක් පෙන්නන්නම්. ඇත්ත කතාව පිළිගන්න පුළුවන්. සුදාන්ත නම් චාටර් මිනිස්සෙක් තමයි. මොකද දැන් ටික කාලයකට කලින් රුමේනියාවට යවනවා කියලා මිනිස්සුන්ගේ ලියවිලි ගාස්තු කියලා ගාණක් එකතු කරගත්තා. කරලා ගොඩක් මිනිස්සු හැබැයි මේ වෙනකන් යවපු කෙනෙක් නැහැ. කියන්නේ සල්ලි එකතු කරගෙන තියෙනවා යවපු කෙනෙක් නැහැ. ඇත්තම කිසිම උත්තරයක්වත් දෙන්නේ නැහැ. ඌ රටවල් ගැන ගම ලංකාවේ අහිංසක මිනිස්සුන්ට පච කෙලිනවා. ඕක තමයි ඉතින් මේ වෙක. අයියා කරන දේ හොඳ දෙයක් කියලා තියෙනවා මේ බව දැනුම් දෙන එක. ඉතින් මම මේ මිනිස්සුන්ට බඩ ගහන්න අපහාස කරන්න මේ එක කරන්නේ අනුමුනේ නෙමෙයි. දැන් මෙයා කරන නරක චාටර් වැඩේ ගැන පෙන්වන්නයි කියන්නේ. දැන් අපිට එයාම YouTube එකට එක කට්ටිය ආවා කියලා කියනවා. මම මෙයාගේ channel එක follow කරන්නේ නැහැ. මට වැඩකුත් නැහැ. මෙයා කරන වැඩේ ගැන කියන්නේ. ඉතින් අනිත් එක මෙහෙම මෙයා නිකන් මේ යුරෝපේ ට්‍රැවල් කරනවා කියන්නේ නිකන් මූන් එක්ස්පීඩිෂන් එකක් වගේ. මේ මම ඔකට පෙන්නුවා. මේ හරි සරල දේවල් මෙහි බෝඩර් වලත් කන්ට්‍රෝල් කරන්න. ඉතින් සමහර විට මෙයා අර බෝට්ටුවෙන් ආපු නිසා හොරාට ආපු නිසා මෙයාට ලොකු අර අන්කොන්ෂියස්ලි මෙයා හිතනවා ඇති මෙයාට හරි ලොකු දෙයක් කියලා. ඉතින් මේව ලොකු දේවල් නෙමෙයි. ඉතින් සමහර විට ලොකු දෙයක් තමයි අහිංසක අසරණ මිනිස්සුන්ට ලංකාවේ ඉන්න වීසා එකක් ගන්න බැරුව ඉන්න කට්ටියට. ඉතින් මෙහි ඉන්න මේ මිනිස්සුන්ට මේක සාමාන්‍යම දේවල්. ඉතින් මේවා ලොකු දේවල් නෙමෙයි. ඉතින් මම මේ මිනිස්සුන්ට මඩ ගහන්න මේක නෙමෙයි මම ඔයගොල්ලන්ට මේ ඇත්ත කිව්වේ. ඉතින් හැබැයි පංගොක් කට්ටිය මෙයා සමහර විට මෙයාගේ යාළුවෝ වෙන්න පුළුවන්, මෙයාගුණ නෑ වෙන්න පුළුවන්. කොහොම හරි පංගොක් කට්ටිය කියලා තුනේ යාට මඩ ගහන්න එපා, පාස කරන්න එපා, බලින්න එපා. එයා නිසා තමයි කියලා අපි ලෝකේ රටවල් ගැන දැනගත්තා. ඉතින් මම නම් කියන්නේ ඒ වගේ කියන අදහස් වලට මම ගරු කරනවා. මම නම් කියන්නේ ඒවා මම හිතන විදිහට මම නම් හිතන්නේ ඒවා බොරු මෝඩ කීම්. මොකද මම නම් මෙහි රටවල් මොකක් හරි රටක් දැනගන්න ඕන නම් මෙහි දැන් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් ලංකාවේ ඩිස්කවරි channel කියලා එකක් තියෙනවා. හරි ලස්සන වැදගත් දේවල් පේනවා. එහෙම නැත්නම් National Geography කියලා තියෙනවා. ගොඩක් දේවල් ප්‍රොෆෙෂනල් විදිහට මේ වීඩියෝ කරලා මේ විස්තර කරලා ප්‍රොෆෙෂනල් කට්ටිය විස්තර කරන්නේ. ජර්නලිස්ට්ලා. ඒ වගේම මේ මම පාසල් යන කාලේ දැනුත් මම ඒක බලනවා. කොච්චර ඕන කියන්නේ කොච්චර මම ඒ channel එකට ඇඩිට් වෙලාද කියලා කියන්නේ. මෙහෙත් ඉන්නෝ ලක්ෂණ මේ දෙනෙක් ඉන්නවා. එයා ඉස්සර හිටියා පියරෝ ආංජලා කියලා. කතා කරනකොට ඕන කෙනෙක් ඇඩිට් වෙනවා. කියන්නේ එයා ඇවිල්ලා මේ ඉතිහාසය ගැන පෙන්නනවා. ඉතිහාසය ගැන කතා කරනවා. මායා ශිෂ්ටාචාරය ඊජිප්තුව ගැන නොඑක් ශිෂ්ටාචාර ලස්සනට පෙන්නනවා. ඊට පස්සේ එයාගේ පුතා ඇවිල්ලා අල්බර්ටෝ ආංජලා ඇවිල්ලා ජියෝලොජි කෙනෙක්. ඉතින් එයාත් මේ සත්තු ගැන නොඑක් දේවල් ගැන විස්තර කරනවා. ඉතින් මම නම් මොකක් හරි දෙයක් දැනගන්න ඕන නම් ප්‍රොෆෙෂනල් කට්ටිය ෆලෝ කරන්න. මම එක යූස්ලස් වර්ත්ලස් එහෙම නැත්නම් පැරසිටිස්ලා මම මේව කරන්නේ නැහැ. මොකද මිනිස්සුන්ට අපහාස කිරීම නෙමෙයි මේක ඇත්ත. දැන් මෙයා ස්වීඩන් යනවා කියලා ඒක මං හිතුවේ මිනිස්සු මිස්ලීඩින් කරා විතරක් කියලා. දැන් බලනකොට මේ
රුමේනියාවට යවනවා කියලා මිනිහා සල්ලි ගාණක් එකතු කරනවා. දැන් මේ කතාව ඔයගොල්ලන්ට තේරෙන්නේ. දැන් මෙයා ලක්ෂ 10ක් 15ක් ගත්තා නම් මෙයාගේ දායක සභාවේ කොච්චර මෙයා කියන විශ්වාස කරත් මෙයා කිව්වොත් මං අලියේ පියාමෝ දැක්ක කියලා ජර්මනියෙන් සමව කට්ටිය කියනවා සාදු 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 කියලා පිළිගන්නවා. ඒ තරම් හොඳ දායක සභාවක් මෙයා හදාගෙන ඉන්නේ. ඉතින් ඒ වුණාට ලක්ෂ 10ක් හරි 15ක් හරි දීලා මිනිස්සු රුමේනියාවට යනවා කියලා යන්නේ නැතුව මිනිස්සු කියලා කම්ප්ලේන් කරනවා. දැන් මෙයා කපටිනේ මෙයා අරන් තින්නේ මේ ડોකියුමන්ට්ස් හදන්න කියලා ගාස්තුවක්. ඒ කියන්නේ ලොකු ගාණක් කරගෙන නැහැ සමහරට 20000ක් වෙන්න පුළුවන් 30000ක් වෙන්න පුළුවන් 50000ක් වෙනවා. ඉතින් අපකොළු හිතන්න ඒ 20000 හරි 30000 හරි 100කින් 200කින් වැඩි කරලා බලන්නකො කීයක් මෙයා අරගෙන තියනවද කියලා. ඒතකොට මේ ගිහිපු එක්කෙනෙක් නැහැ යන්න පුළුවන් කෙනෙක් නැහැ. ඒට අමතරව මෙයා තව කපටි වැඩක් කරලා තියෙන අනිවාර්යයෙන්. දැන් මෙයා කියනවා නම් රුමේනියාවට මේ ඒජන්සියෙන් යන්න පුළුවන්. මෙයා ඒජන්සිත් එක්ක කතා කරලා කියනවා මම හොඳ දායක සභාවට ටිකක් එවන්නම් මම මේ ඔයාව ප්‍රොමෝට් කරනවා මාකටිං කරනවා මට කීයක් හරි දෙන්න. ඉතින් උත්සාහ ගානක් ගන්න ඊට පස්සේ ඕගොල්ලෝගේ ડોකියුමන්ට්ස් හදනවා කියලා ගානකුත් ගන්නවා. ඒතකොට ඕගොල්ලෝම හිතන්න ඕගොල්ලෝම පොඩ්ඩක් හිතන්න විශ්වාස මේ කරලා ඕගොල්ලන්ට මොලයක් තියෙනවා සී බුද්ධියක් තියෙනවා මොන වගේ පුද්ගලෙක්ද කියලා. මොන වගේද අනිත් එක තමයි දැන් මෙයාගේ මොකක් හරි මම මෙයාගේ චානලිකාව කිසි දෙයක් ෆලෝ කරන්නේ නැහැ. මොකක් හරි දැක්කම මෙයාගේ වැඩේම ලංකාවේ තියෙන නිවුස් මෙයා රිපීට් කරනවා. මෙයා ඇවිල්ලා ගිරවෙක්. හරිද දැන් අපට පාසලේ මෙහි ප්‍රොෆෙසර්ස්ලා කියන්නේ යකෝ ගිරවෙක් වෙන්න එපා ගිරවවිලා මෝඩ සතේ. මොකද හැම වචනයක් ඉගෙනගෙන හැම එකටම පෙත්තපත් කෑවා කියලා කියනවා. ඒ කියන්නේ දැන් මයිනෙක් විදිහට කතා කරනවා. මයින් වෙන ගොඩක් කතා කරනවා. ඉතින් ලංකාවේ මිනිස්සුන්ට නිවුස් කිව්වහම සිංහලෙන් කියනවා ඉංග්‍රීසියෙන් කියනවා දෙමළ භාෂාවෙන්. ඉතින් ලංකාවේ සිංහල මිනිස්සුන්ට මේ සිංහල නිවුස් කියන ඒවා මෙයා රිපීට් කරන්න ඕනේ නැහැ. මෙයා මෙතන මේ නිවුස් කියන්නේ මේ ෆිසික්ස් මැත්ස් කෙමිස්ට්‍රි බානමක් නෙමෙයි. ඒක තේරුම් ගන්න පුළුවන්. ඉතින් මෙයාට කරන්න දෙයක් නැති නිසා මෙයා දැන් නිවුස් නේව කරනවා. දැන් ඊට අමතරව මෙයා ලංකාවේ ඉලෙක්ෂන් කාලේ මෙයා ඉඳන් කෝ තොපිට අරින්න අපි ෆ්ලයිට් පිටින් එනවා කිව්වා. එහෙම කියපු මිනිහා ඉලෙක්ෂන් වලකටවත් ගියේ නැහැ. ඉතින් බලන්න කොච්චර පම්පෝරි කෙලෙන මිනිස්සෙක්ද කියලා කොච්චර යූස්ලස් මිනිස්සුද කියලා. මම නම් ඔය කිසි දෙයක් කිව්වේ නැහැ ඉලෙක්ෂන් කාලේ. මොකද මට ලංකාවේ ඡන්දෙ දෙන්න බෑ. මට ඡන්දෙ දෙන්න බෑ. මට ඩුවල් සිටිසන් නැහැ. ඒක නිසා මම කටවාගෙන හිටියා. ඒ සිස්ටම් චේන්ජ් වෙනවා. ඉතින් මේ වගේ පම්පෝරි කෙලෙන බහුබූත නරියොන්ට අහුවෙලා වැඩක් නැහැ. තවත් එක්කෙනෙක් කියෝ ඉන්නේ මේ මයික් එකක් උස්සන් දුවන්නේ පිස්සෙක් වගේ හැම එකටම යනවා. අර පැත්තට කඩේ යනවා මේ පැත්තට කඩේ යනවා. ඉතින් මුන්ට ඕනේ ඩොලර්ස්. something is better than nothing. මම තව එකක් කියන්න මම මේ රටේ හැදුනා. මම මේ රටේ සෑහෙන දේවල් මට මේ රටින් හම්බුණා. මම මේ රටට සලකනවා. ඒ වගේම ඉතාලි මිනිස්සු කියන එකක් තමයි non sputare piatto che mangi. කියන්නේ කන පිගාන්ට කෙල ගහන්න එපා. ඉතින් මේගොල්ලෝ ඇවිල්ලා මේ වගේ කට්ටිය. ඉතින් මම ඔකට මම දෙයක් පෙන්නන්නම් මේ මම කරන දෙයක් මේ රටේ සමාජයේ මේ මට සහතිකයක් හම්බුණා. මේ මොකද්ද මේ මම ඉතාලියේ 31 පාරක් ලේ දන් දීලා තියෙනවා. මම හිතනවා ලේදන් දීම කියන්නේ මම බෞද්ධෙක් ලේදන් දීමෙන් මිනිස්සෙක්ගේ ජීවිතයක් බේර ගන්න පුළුවන්. ඒ වගේම මම රැකියාව කරන්නේ මේ ෆයිල් එකේ වැඩ කරන්නේ මෙඩිකල් ෆයිල් එකේ ලේදන් දුන්නාම මිනිහ ජීවිත වල. ඉතින් ඒක ලොකු ගොඩක් හොඳ පුණ්‍ය කර්මයක්. ඉතින් මේ කොච්චර තාක්ෂණ දියුණුවත් ලේ වෙනුවට වෙන මේක හොයාගෙන නැහැ. වෙන ලික්විඩ් જાතියක් හොයා. ඉතින් මම කරන්නේ මේ අපි මේ රටේ හරි දෙයක් ගත්තා නම් අපි මේ රටට ණය නැති වෙන්න ඉන්න ඕනේ. මේ රටෙන් ඇවිල්ලා නිතරම බෙනිෆිට් ගන්න බෑ. දැන් ওই ලෝකේ වටේ සුදන්ත ඇවිල්ලා මේ රටෙන් පුළුවන් තරම් කූරගෙන කන්නයි බලන්නේ. රටට දින දෙයක් නැහැ මේ රටෙන් කූරගෙන කන්නයි බලන්නේ. ඉතින් මේ වගේ කට්ටිය ඇවිල්ලා ඇත්තටම useless worthless. දැන් අර ඩොනල්ඩ් ට්‍රම්ප් වගේ කට්ටිය හොඳ මේ එකක් කරන මේ වගේ කට්ටියට. කෙලින්ම ඩිපෝට්. මොකද useless ඇත්තටම කියනවා. ඒක නිසා මට මේ මනුස්සත් එක්ක පර්සනල් දෙයක් නැහැ. ඔයගොල්ලෝම හිතන්න ඔයගොල්ලන්ට තී බුද්ධියක් තියෙන මොන වගේ දේවල්ද කියලා කියන්නේ. මොන වගේ දේවල්ද කියන්නේ මොන වගේ දේවල්ද කරන්නේ කියලා. තනිකර කපටි නරියෙක්. හරිද? ඉතින් මම අද වීඩියෝ එකකින් සමු ගන්නවා. මම ඊළඟ වීඩියෝ එකට කොහොම හරි උත්සාහ කරලා පෙන්නන්නම්. කොහොමද මේ අර මේ යුරෝපියන් බ්ලූ කාඩ් එකට අපි ඇප්ලයි කරන්නේ කොහොමද කියලා. අද දැනට මම සමු ගන්නවා. හැමෝටම සුබ දවසක් වේවා. හැමෝටම ජය වේවා. බුදු සරණයි.